සුබ දවසක්. දැන් ඔබ දන්නවා ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ හෝටල් ගෘහපාලන පිරිසිදු කිරීම මෙන්ම ඉදිකිරීම් අංශයේ රැකියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. අද අපි බලමු ඊශ්‍රායලයේ ආපනශාලා ශාස්ත්‍රයේ රැකියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. මෙහිදී මුලින්ම සිදුවෙන්නේ කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඊශ්‍රායල් ආපනශාලා අංශයේ රැකියා අපේක්ෂිතයන් තමන් විසින්ම ලියාපදිංචි වීමයි. එසේ ලියාපදිංචි වූ අයදුම්කරුවන් තමන් පදිංචි ප්‍රදේශයට අදාළ කාර්යාංශ පළාත් කාර්යාලයට ගෙන්වා ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම කාර්යාංශය විසින් සිදු කරනවා. අනතුරුව ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සිදු කරනු ලබනවා. ඉන්පසු සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ගේ විස්තර ඇතුළත් දත්ත පද්ධතියක් කාර්යාංශය විසින් සකස් කරනවා. පසුව ඔවුන් ජාතික තරුණ සේවා සභාවට ගෙන්වා ප්‍රායෝගික පරීක්ෂාව සිදු කරනු ලබනවා. එයින් සමත් වෙන අයගේ නාම ලේඛනය කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ පීබා ආයතනයට යොමු කරනවා. එසේ යොමු කරන නම්වල යම් යම් අඩුපාඩු ඇතනම් ඒවා නිවැරදි කරන ලෙස දන්වා පීබා ආයතනය විසින් කාර්යාංශයට නැවත දන්වා එවනු ලබනවා. කාර්යාංශයේ අඩුපාඩු යලි සකසා නාමලේඛනය නැවත ඊශ්‍රායලයේ පීබා ආයතනයට යොමු කරනවා. අපි දැන් බලමු මේ නාමලේඛනයේ පීබා ආයතනය මොකද්ද කරන්නේ කියලා. මෙම නාමලේඛනය පීබා ආයතනය විසින් සිය ලොතරැයි ක්‍රමයට ඇතුළත් කරනවා. ලොතරැයි ක්‍රමෙන් සමත් වන අයදුම්කරුවන්ගේ නාමලේඛනය පීබා ආයතනය විසින් කාර්යාංශයට යොමු කරනවා. සමත් වූ පිරිසගේ පොලිස් නිෂ්කාශන වාර්තා, වෛද්‍ය වාර්තා ඇතුළු අවශ්‍ය ලියකියවිලි ලබාගෙන වෙන වෙනම ලිපිගුණ පවත්වා ගැනීම කාර්යාංශය විසින් සිදු කරනවා. පසුව ගිවිසුම් අදාළ රැකියා අපේක්ෂිතයන්ගෙන් අත්සන් කර සියලුම ලිපිගුණ සම්පූර්ණ අයගේ නාමලේඛනය පීබා ආයතනයට යොමු කරනවා. මේ අතර කාර්යාංශය විසින් මෙම පිරිස පෙර පුහුණුව සඳහා යොමු කරනවා. ඉතින් මේ පිරිසට රැකියා ගිවිසුම් වීසා ගුවන් ටිකට් පත් ලැබෙන්නේ මෙන්න මේ ක්‍රියාවලියෙන් පසුවයි. ඊශ්‍රායල් ආපනශාලා ශ්‍රේෂ්ඨ රැකියා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායල් රජය අතර ඇති කරගත් අවබෝධතා කිවිසුමක් අනුවයි. ශ්‍රී ලංකාවෙන් ඊශ්‍රායලයේ ආපනශාලා ශ්‍රේෂ්ඨ රැකියා සඳහා ශ්‍රමිකයන් තෝරා ගැනීම සිදු කරන්නේ පීබා ආයතනය විසිනුයි. ඒ සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කිසිසේත්ම මැදිහත් වීමේ හැකියාවක් නැහැ. ඔබ ප්‍රායෝගික පරීක්ෂණයේදී දක්වන දක්ෂතා අනුව තමයි ඔබ ඊශ්‍රායල් ආපනශාලා ශ්‍රේෂ්ඨ රැකියාව සඳහා තෝරා ගැනීම සිදු කරන්නේ. ඉහත කරුණ පිළිබඳව අවධානය යොමු කරලා ඊශ්‍රායලයේ ආපනශාලා ශ්‍රේෂ්ඨ රැකියාව සඳහා හොඳින් සූදානම් වෙන්න. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය. ඊතර සවියද මෙතරත් වැල